चेतना मोदुवन लोचना स्वप्न मत मानेरीरो मोरना यावना प्रेमट कारणा राग मन रहस्यम पावी गया. Hi guys, කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒ වගේම මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. අද මම වීඩියෝ එකෙන් ගෙනාවේ චූටි ගමනක් ගියේ චූටි vlog එකක්. අපි එහෙනම් ඉස්සරහට බලමු නේද? මේ දවස්වල ඉතින් අවුවයි වැස්සයි දෙකම තියෙනවනේ. ඉතින් උදෙන්ම වැස්සා යන්න බැරි වෙයි කියලායි හිතුවේ. කොහොම හරි දවල් වෙද්දී අවුව පායපු නිසා බබාව සෙල්ලම් කරන්න දියත් එක්කන් යමු කිව්වා. ඉතින් දඩි බිඩි ගාලා බබාවත් ලෑස්ති කරවලා මමත් කැෂුවල් ඩ්‍රෙස් එකක් ඇඳගෙන රෙඩි වුණා. ඉතින් ආපු ගමන්ම අපි කරේ කාපු එක තමයි. බබාට කන්න ඩ්‍රම්ස් ටිකුයි අපිට සැරට මීට් බෝල්ස් බනිසුයි අරන් අපි දැන් යන්නේ ඉඳගන්න තැනක් හොයාගෙන. අපෝ එදා නම් මාර ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් අපි කාලා ඉවර වෙලා පාක් එක පැත්තට ගියේ බබාට සෙල්ලම් කරන්නයි. උදේ වැස්සට මේ වෙලාවේ නම් මාර තදවුවක් තිබුණේ. ඉතින් දෙන්නටම ඉස්සරහින් යන්න දීලා මගේ වැඩේ වීඩියෝ කරන එක තමයි. You going to play? You going to play? Bye, wait. පාක් එක දැක්කට පස්සේ යාට මාර හැපි. පේනවනේ අපිට බයි කියලා ලොකු එක්කිනා වගේ යන හැටි. අපි ගියේත් නිවාඩු දවසක නිසා පාක් එකේ ටිකක් විතර සෙනඟ හිටියා. මට මතකයි පළවෙනි පාර බබාව පාක් එකට එක්කන් ආවම හස්බන්ඩ් තමයි පඩියෙන් පඩිය උඩට නගවලා එක්කන් ගිහින් සෙල්ලම් කෙරෙව්වේ. ඉතින් අද මේ වෙනකොට එයාම තනියෙන් ගිහින් සෙල්ලම් කරන තරමට ලොකු වෙලා කියලා හිතනකොට හරිම සතුටුයි. ආසාවට උඩට නැගගෙන ගියාට සෙල්ලම් කරන්න බය වෙලා කෑ ගැහුවා. මේ කැරකෙන එකේ තමයි ගොඩක් වෙලා සෙල්ලම් කරේ එයා. එයාගේ ඩෙඩත් අල්ලු දදා ඉන්නවනේ කියලා එයාත් එන්ජොයි කළා. හස්බන්ඩ් කතා කරාම බහින්නත් බෑ කිව්වා. ඒක නම් ෂෝක් අනේ. හස්බන්ඩ් බබාව දාලා කරකවනකොට මටත් ගිහිල්ලා වාඩි වෙන්න හිතුණා. වැඩි සෙනගක් හිටියේ නැත්තම් මාත් නැගලා සෙල්ලම් කරලා ඇති. ගොඩක් වෙලා මේකෙම කැරක් හිටපු නිසා ඔළුව කැරකෙන්න ගත්ත බබාට. එදා නම් බබාව බලන වැඩෙන් මම නම් ෆ්‍රී එකේ තමයි හිටියේ. මොකද හස්බන්ඩ් රට යන්න කලින් එයත් එක්ක ගත්ත අන්තිම vlog එක තමයි මේ. එහෙට මෙහෙට දුව යන හැම පාරෙම ඉතින් හස්බන්ඩ්ුත් පස්සෙන්ම දුව හිටියා. බබාගේ පස්සෙන් දුවලා එයාටත් මහන්සි. මගේ වැඩේට තිබ්බේ දෙන්නගෙම කෝලම් වීඩියෝ කරන එකම තමයි. ඉතින් සෙල්ලම් කළා ඇති කියලා හස්බන්ඩ් බබාව බෝට්ටු පදින පැත්තට එක්කන් ආවා. මං බෝට්ටු පදින බෑම කිව්ව නිසා එතන අයිනක වාඩි වෙලා හුලං සැරත් පදින ගමන් කතා කරගෙන හිටියා. කතර කතනි දෙවෙන වලාවේ එක දවසක සෙවණේ ආවේ හිරි පුද නැති කඳුළු අවාරේ Siru ben la je pen mal betu
ඕනේ උනේ බබත් එක්ක එයා කැමති විදියට ටයිම් පාස් කරනවා බලන්නයි. මේ වගේ පුංචි මතකයන් ඇතුලේ හිතට ලොකුම ලොකු සතුටක් ගෙනත් දෙන හේතු ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මම ඔයාලා එක්ක බෙදාගන්නෙත් හරි ආදරෙන්. ඉතින් අදින් ඉවරයි. ගිහින් එන්නම්.